කලලයක් කුසේ පිළිසිඳ ගත්තාට පසුව ඒ කලලය සතියක් ගත වෙනකොට ඒ කලලය මුලින්ම පිළිසිඳ ගත්ත සැනින්ම පේන්නේ ඒ ධර්මයේ පොත්පත්වල සඳහන් වෙන්නේ හරියට තල තෙල් බිඳුවක් වගේ කියනවා. නොසැලෙන තල තෙල් බිඳුවක් වගේ බොහෝම පොඩි තිතක් වගේ දෙයක්. සතියක් යනකොට ඒ පුංචි තිතක් වගේ තියෙන තෙල් බිඳුව මස් ගුලියක් බවට පත් වෙනවා කියනවා. ඒ මස් ගුලිය හඳුන්වනවා අබ්බුදය කියලා පාලියෙන්. ඊට පස්සේ ඒ මස් ගුලිය තව සතියක් යනකොට ඒ මස් ගුලිය නිකන් මස් වැදැල්ලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ගුලියට තියෙන මස් ගුලිය පොඩ්ඩක් දිගටි හැඩයක් ගන්නවා. ඒ මස් වැදැල්ල හඳුන්වනවා පේශිය කියලා. ඊට පස්සේ ඒ මස් වැදැල්ල ආයේ ටික ටික හයි වෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බේ බොහොම මෙලකට. ඊට පස්සේ මේ මස් වැදැල්ල තවත් සතියක් ගත වෙනකොට තද වෙනවා. ඒකට පාලියෙන් කියනවා ඝනය කියලා. ඊට පස්සේ තවත් සතියක් ගත වෙනකොට ඒ තද වෙච්ච පේශිය නැත්තම් මස් වැදැල්ල තද වුණාට පස්සේ ඒ පේශියේ වටේට බිඳු 5ක් හට ගන්නවා කියනවා. තිත් 5ක් හට ගන්නවා. ඊළඟ සතියේ ඒ හටගත්ත තිත් පහෙන් එක තිතක් පේන්න ගන්නවා හිස හැටියට. තව තිත් දෙකක් දෙපැත්තට විහිදෙනවා අත් දෙක හැටියට. යටින්ම පිහිටපු තිත් දෙක කකුල් දෙක හැටියට පේන්න ගන්නවා. එතකොට ඔය කියනකොට සති 4ක් ගත වෙලා. සති 4ක් ගත වුණාට පස්සේ තමයි බොහෝම ස්වල් පුංචියට අර ඝන වෙච්ච මස් වැදැල්ලේ අතු බෙදිලා හිස අත් පා හට ගන්නවා පේන. ඊට පස්සේ ඒ සූත්‍ර අටුවාවේ සඳහන් වෙන දීර්ඝ ওই විස්තරේ ඉදිරි සති 42 පුරාවටම අම්මා ගන්න ආහාර පානත් එක්ක අර කලලය ටික පෝෂණය වෙවි චුට්ට ලොකු වෙනවා. ලොකු වෙනකොට අවසාන අවස්ථාවේ තමයි හිසකෙස් ඊළඟට නියපොතු එහෙම හටගන්නේ. නියපොතු එහෙම හටගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මව් කුසක් තුල කලලය පිහිටපු පළවෙනි තත්පරයේ සිට ඒ දරුවා ටිකෙන් ටික වර්ධනය වෙලා ඒ මව් කුසින් එළියට බිහිවන තුරාවට තමයි ඔය ඉන්දක කියන සූත්‍රය සහ සූත්‍ර අටුවාව තුළ සඳහන් වෙන්නේ මේ කුසක් තුළ දරුවෙකු වර්ධනය වෙන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා පැහැදිලි කරන්නේ.